ආයුබෝවන් හැමෝටම අපි අද බලමු අගෝස්තු අස්වැසුම දීමනාව වැටෙන දිනය හරියටම කවද්ද කියලා. වගේම අස්වැසුම සිස්ටම් එකේ අලුත් අප්ඩේට් එක නිසා මුදල් වැටුණ පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා ඇත්තම කතාව. ඉතින් ඊට ඉස්සෙල්ලා ඔයාලා හැමෝටම ආරාධනා කර සිටිනවා ඉම්පෝ ඩේලි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ටච් කරන්න කියලා. ඉතින් අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාගේ ළඟටම කාටත් කලින්ම ගෙන්න ගන්න ඔයාගේ සබ්ස්ක්‍රයිබ් එක අනිවාර්යයෙන්ම හේතුවක් වේවි. ඉස්සෙල්ලම කියන්න ඕන අස්වැසුම මුදල් පළවෙනි අදීරේ අයට වගේම දෙවනි අදීරේ අයටත් දිලිඳු සහ අන්ත දිලිඳු කියන කාණ්ඩවලට කියන්නේ තවත් විදියකින් කියනවා 10000 සහ 17500 ලැබෙන අයට විතරක් 18 වෙනිදායින් පසුව ඒ කියන්නේ 19 20 21 22 23 24 ආදී දවස්වලදී ඔයාගේ ගිණුමට වැටීමට නියමිතයි. ඒ කියන්නේ දැනට දැනුම් දීලා තියෙන විදිහට 19 වෙනිදා බොහෝ දුරට ඔබේ ගිණුම් වලට මුදල් වැටේවි. ඔයා මේ වීඩියෝ එක බලන විටත් එම මුදල් වැටිලා තියෙන්න පුළුවන්. නැත්තම් ඉදිරි දින කිහිපෙදී අනිවාර්යයෙන්ම ඒවා ගිණුමට වැටේවි. මතක තියාගන්න 10000ට අඩු අස්වැසුම ලාභීන්ට නම් දැන් මාස කිහිපයක සිට මුදල් වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්නේ නැති අය කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයා දැනට ඉන්න ජීවන තත්ත්වය ඔයාගේ ගැටලු කියලා අපි ඔයා වෙනුවෙන් ඊළඟට වීඩියෝ එකක් ගේන්න අදහස් කරගෙන ඉන්නවා. ඒකින්ද අපිටත් අප්ඩේට් වෙන්න සාමාන්‍යයෙන් ඔයාලා මුණ දෙන ගැටලුව පොඩි කමෙන්ට් එකකින් දාන්න. ඊළඟට තව දෙයක් කියන්න ඕන. අස්වැසුම 10000 අයට ඉදිරියේදී අස්වැසුම දීමනාව බොහෝ දුරට නවත්වන්න ඉඩ තියෙනවා. එහෙම නැවැත්තුවොත් ඊට පස්සේ සාමාන්‍ය කාලයකදී 17500 ලැබෙන අයට නවත්තන්න පුළුවන්. මොකද අස්වැසුම දීමනාව දීර්ඝකාලීනව ලබා දෙන දෙයක් නෙවෙයි. ඔබ අමතර ආදායම් මාර්ගයක් දැන්ම සිට හදාගන්න. නැත්තම් අස්වැසුම නැවැත්වූ විට ඔබ අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්. තව දෙයක්. අපි හැමදාම කියනවා සල්ලි වැටුනම SMS එන්න මැසේජ් එක හදාගන්න කියලා. නැත්තම් තවමත් ගොඩක් අය කරනවා කාගෙන් හරි බලා ගන්නවා සිස්ටම් දාලාද කියලා සල්ලි. නැත්තම් කොහේ හරි YouTube වීඩියෝ එකක් හරි Facebook එකේ මොකක් හරි පෝස්ට් එකක් දැකලා ඒ දවසේ ඉඳන් බැංකු වලට ගිහිල්ලා අහනවා මගේ සල්ලි වැටිලාද කියලා. බොහෝ වෙලාවට එතන මිනිස්සුන්ට කරදරයක් වෙන විදියට වැඩ කරනවා. එහෙම නැත්තම් ATM පෝලිං වල ඉඳලා සල්ලි දාන්න බලනවා. එහෙම වෙලාවට සමහරක් අයගේ සල්ලි නැති හින්දා ගැටලු වෙලා කාඩ් හිර වෙන අවස්ථාවක් තියෙනවා. එතනිනුත් බැංකු නිලධාරීන් අපහසුතාවයට පත් වෙනවා වගේ ඔයත් රස්තියාදු වෙනවා. ඒක හින්දා අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව තවමත් අස්වැසුම ලාභීන් බොහෝ පිරිසක් SMS ඇලර්ට් එක ඇක්ටිව් කරගෙන නැහැ. ඒකින්ද අපි ආයිත් මතක් කරනවා ඔයාලා SMS ඇලර්ට් එක අනිවාර්යයෙන්ම දැන්වත් ඇක්ටිව් කරගන්න. තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙන්න පුරුදු වෙන්න. මොකද ඒක ඔයාට වගේම අන් අයටත් පහසු කරුණක් වෙනවා. ඉස්සෙල්ලම ඔයා බැංකුවට ගිහිල්ලා කියන්න මගේ ගිණුමට SMS ඇලර්ට් ඇක්ටිව් කරගන්න ඕන කියලා. එතකොට එයාලා දෙයි ඔයාට අයදුම්පතක්. ඒ අයදුම්පතේ පුරවන්න ඔයාගේ බැංකු ගිණුම, ඒ වගේම සම්පූර්ණ නම, ඔයා දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න හිතන් ඉන්න ෆෝන් නම්බරයක්, ලබන මාස දෙකකින් අයින් කරන්න හිතන් ඉන්න ෆෝන් නම්බර නම් මේකට දාන්න එපා. දිගු කාලීනව පාවිච්චි කරන ෆෝන් නම්බරයක් දාන්න. ඊට පස්සේ අස්සනක් දාලා බැංකුවේ අදාළ නිලධාරීන්ට බාර දුන්නම එවලෙම ඔයාගේ SMS ඇලර්ට් එක යාලා ඇක්ටිව් වෙලා දෙයි. මහා ලොකු රස්තියාදුන කාර්යයක් නෙවෙයි මේක. ඒකින්ද ඔයාලා ඒ දේ අනිවාර්යයෙන්ම කරගන්න. මොකද මහා ලොකු වැඩක් නෙමෙයි මේක. හැමෝටම පහසුවක් වෙන වැඩක් විතරයි. ඊළඟට ඔයාලට සල්ලි වැටුණු සැනින්ම දැනගන්නත් මේක හේතුවක් වෙනවා. එතකොට කිසිම රස්තියාදුවක් වෙන්නේ නැහැ.
හොඳට මතක තබා ගන්න අස්වැසුම දීර්මනාව දිගු කාලීනව ඔයාලා කාටවත් ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් ලබා දීම අඩු කරනවා. ඒ නිසා ආදායම් මාර්ගයක් අනිවාර්යෙන්ම හදාගන්න. අපි ඉදිරියේදී ඔබට ගෙදර සිටම කරන්න පුළුවන් බිස්නස් වර්ග ඔන්ලයින් බිස්නස් එහෙම නැත්නම් මොනවද ඔයාට දියුණු වෙන්න අමතර ආදායමක් හොයාගන්න කරන්න පුළුවන් හොඳම දේවල් කියලා විශේෂ වීඩියෝ මාලාවක් ගේන්න අදහස් කරගෙන සිටිනවා. ඒකින්ද මම බොහෝමත්ම ආදරෙන් ඔයාලගේ ඉල්ලා සිටිනවා අපේ ඉම්පොඩේලි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අස්වැසුම සම්බන්ධව විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සුවිශේෂ වීඩියෝ මාලාවක් ඉදිරි දින කිහිපයේදී ලබා දීමට අපි සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නේ. ඒකින්ද ඒ වීඩියෝ දාපු ගමන් එසැනින් ලබා ගන්න අනිවාර්යයෙන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඒ වගේම ඔයාලා ජීවිතේ වෙනස්ම මාර්ගයකට ගෙනියන බිස්නස් අයිඩියා කීපයක් අපි ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පියවරෙන් පියවර ඔයාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ගෙන එන්නත් අදහස් කරගෙන ඉන්නවා. එහෙනම් ඒ වීඩියෝ වලින් හමු වෙනකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක් සියලුම දෙනාට.